ප්‍රතිසේදීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ඩිටර්ජන්ට් පවුඩර්ද? එහෙම නැත්නම් සබන් කුඩුද? එහෙමනම් ඔබත් මෙම වීඩියෝ එක අනිවාර්යෙන් නැරඹිය යුතුයි. ඔබ දන්නවද ප්‍රතිශෝධන කුඩු වතුර දිය කරපුවාම pH අගය කීයද කියලා? ඒ pH අගය 11 12 වගේ අගයක් ගන්නවා. එම pH අගය ඔබගේ රෙදිවල කල් පැවැත්මට වගේම එම රෙදිවල වර්ණයට බෙහෙවින් බලපානවා. pH අගය වැඩි අගයකින් යුතු රෙදි සෝදන කුඩු භාවිතා කරපුවාම එම රෙදිවල කල් පැවැත්ම අඩු වෙනවා වගේම වර්ණ අඩංගු රෙදිවල වර්ණයට හානි වෙන්නත් පුළුවන්. අද කාලේ වෙළඳ පොලේ අපිට නොයෙකුත් වර්ගයේ සබන් කුඩු එහෙම නැත්නම් ඩිටර්ජන්ට් පවුඩර් වර්ග දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවද? අපි අතින් රෙදි සේදුවත් වොෂින් මැෂින් එකකින් රෙදි සේදුවත් එම රෙදිවල අඩංගු වොෂින් පවුඩර් සාමාන්‍යයෙන් 100% ඉවත් නොවන බව. ඒ ඔබට පැහැදිලි කරගන්න පුළුවන් එම සෝදන ලද රෙදි නැවත වතුර භාජනයකට දාලා හොඳින් පොඩි කළොත් එම වතුර නැවතත් පෙන සහිත සබන් කුඩු සහිත ජලය බවට පත් වෙනවා. ඒ කියන්නේ එම රෙදිවල 100% රෙදි සෝදන ද්‍රව්‍ය එහෙම නැත්නම් රෙදි සෝදන සබන් කුඩු ඩිටර්ජන්ට් පවුඩර් හදන්න පාවිච්චි කරපු කිමිකල් ඉවත් වෙලා නැහැ. ඉතින් ඒ විදිහට සෝදගත්ත රෙදි අපි ඇඳගෙන අපේ දෛනික රාජකාරිවල යෙදෙද්දී අපේ ඇඟේ නිපදවන දහඩියත් සමග එම රසායන ද්‍රව්‍ය සක්‍රිය වෙනවා. තියෙන ගැටලුව තමයි අපේ ඇඟේ pH අගය අඩු අගයක තියෙන නිසා ඒ රෙදිවල අඩංගු කෙමිකල් වල pH අගය වැඩි අගයක තියෙන නිසා අපේ ඇඟේ ආසාදන ඇති වෙන්න පුළුවන්. එම නිසා අපි විශේෂයෙන්ම ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. මේකේ තියෙන භයානකම දේ තමයි අපි ඒ විදිහට අපේ ඇඳුණු සමග පොඩි ළමයින්ගේ ඇඳුම් බබාලගේ ඇඳුම් සෝදපුවාම එම රෙදිවල ඉතිරි වන කෙමිකල් මගින් කුඩා ලදරුවන්ගේ සම ආසාදනය වීම. එම නිසා අපි ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. අපිට මොකද්ද මේ වෙනුවෙන් කරන්න පුළුවන්? අපිට පුළුවන් කුඩා දරුවන්ගේ රෙදි සේදීම සඳහා ඒ වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු සබන් කුඩු වර්ගයක් හෝ ලික්විඩ් වර්ගයක් යොදා ගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් කුඩා දරුවන්ගේ ඇඟ ගල්වන්න යොදා ගන්න සබන් වර්ගයක්ම ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න. තවත් විශේෂ කාරණාවක් තමයි වැඩිහිටි අයගේ යට ඇඳුම් එහෙම නැත්නම් අපි අන්ඩර්වෙයාර් සෝදන්න අර වොෂින් පවුඩර් පාවිච්චි කරපුවාම ඒ දේම අපේ බොඩි එකටත් සිද්ධ වෙනවා. මොකද යට ඇඳුම් වලින් ආවරණය වෙලා තියෙන්නේ අපේ බොඩි එකේ මෘදු සම සහිත ප්‍රදේශ. එහෙම නැත්නම් සෙන්සිටිව්ම ප්‍රදේශ. එම නිසා අපි අපේ යට ඇඳුම් එහෙම නැත්නම් අන්ඩර්වෙයාර් සෝදද්දී අපි පාවිච්චි කරන්න ඕන සාමාන්‍ය රෙදි සෝදන සබන් කුඩු වර්ග නෙවෙයි. අපිට ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ අඩු pH අගයෙන් යුතු නිෂ්පාදනය කරපු ඩිටර්ජන්ට් ලික්විඩ් එහෙම නැත්නම් රෙදි සෝදන සබන් දියරයක්. අපිට වෙළඳ පොලේ ඕන තරම් ඒ වගේ ලික්විඩ් වර්ග සොයා ගන්න පුළුවන්. සමහර විට පිරිවැය අතින් පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. නමුත් අපේ සෞඛ්‍ය ගැන, ශරීරය ගැන, කුඩා දරුවන් ගැන හිතනවා නම් අපි ඒ වගේ පුරුදු වලට පුරුදු වෙන්න ඕන. මේ වගේ ලික්විඩ් වර්ග භාවිතා කරන එකේ තවත් වාසියක් තියෙනවා. ඒක තමයි රෙදිවල මේ රසායන ද්‍රව්‍ය අඩංගු නොවන පරිදි 100%ක්ම නෙවෙයි. නමුත් සබන් කුඩු වලට සාපේක්ෂව ඉතාම අඩු ප්‍රමාණයක් අඩංගු වන පරිදි අපිට මේක සෝදා අරින්න පුළුවන්. ඒ කියන්නේ මෙම ලික්විඩ් වර්ග නිෂ්පාදනය කරන්න යොදා ගන්න රසායන ද්‍රව්‍ය බොහෝමයක් වතුර සමග හොඳින් දිය වෙලා ඉවත් වෙලා යනවා. මේ තියෙන්නේ වෙළඳ පොලේ දැනට පවතින ඒ විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් රෙදි සෝදන දියර වර්ග. නමුත් අපි ඒවා භාවිතා කරද්දී එම නිෂ්පාදකයා පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ ගුණාත්මක භාවයෙන් යුතුද යන්න අපි සොයා බැලිය යුතුයි. සාමාන්‍යයෙන් අපිට නිවසේදී වුණත් pH අගය පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපිට මේ වගේ pH කඩදාසියක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ pH කඩදාසියකින් pH එක පරීක්ෂා කරපුවාම අපිට
සබන් කුඩුවල pH අගය 11 12 වගේ අගයක මේ විදිහට පෙන්නනවා. ඒ වගේම සාමාන්‍ය බේබි සබන් කැටයකින් ගන්න pH අගය පෙන්වන්නේ මෙන්න මේ වගේ අඩු වැලියු එකක. ඒ කියන්නේ අපේ ශරීරයට හානියක් නොවන අගයක. ඒ වගේම ලික්විඩ් වර්ග එහෙම නැත්නම් සබන් දියර pH අගය අඩු අගයෙන් යුතුව නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ දේවල් වල pH අගය අපිට සාමාන්‍යයෙන් pH 8කට අඩු අගයක් පෙන්වනවා. ඒක අපි අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු කරුණක්. මේ වගේ සුළු දේවල් අපි එදිනෙදා ජීවිතයේදී ගණන් ගන්න නැතුව කරගෙන යනවා. නමුත් ඒ වගේ පොඩි දේවල් අපේ සෞඛ්‍යයට බෙහෙවින්ම බලපානවා. එම නිසා මේ වගේ හොඳ පුරුදු ඔබේ ජීවිතයට ළඟා කරගන්න උත්සාහ කරන්න. මේ වගේම අපි අපේ ඇඟගල් වන සබන් පිළිබඳව රෙදි සෝදන සබන් පිළිබඳව වෙනම වීඩියෝ එකකින් කතා කරමු. අපිට එදිනෙදා ජීවිතයේදී මේ වගේ දේවල් වැදගත් වෙන්නේ කොහොමද? මේ වගේ දේවල් පුරුදු වුණාම අපිට අපේ සෞඛ්‍යයට ලැබෙන වාසි මොනවද? අපේ පසුම්බියට ලැබෙන වාසි මොනවද කියන දේවල් අපි ඉදිරියේදී වෙනත් වීඩියෝ මගින් සාකච්ඡා කරමු. ඔබ හිතනවා නම් මේ වීඩියෝ එක වැදගත් කියලා අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තවත් කෙනෙකුට මේක දැනගන්න share කරන්න, like කරන්න. ඒ වගේම ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් අපිට comment කරන්න. අපි අපිට හැකි සෑම අයුරකින්ම ඒවට පිළිතුරු සපයන්න උත්සාහ කරනවා.